වැඩ පණ වෙලා තිබිච්ච මගේ කේක් බයි සජී බිස්නස් පේජ් එක ඔන්න දැන් දවස් දෙකකට කලින් විතර ඉඳලා ආයෙ අදා තත්ත්වයටපත් වුණා. ඉතින් ඒක පාටම ෆලෝස්ලා නැතුව හිටපු මට එක පාටම CIK ෆලෝස්ලා ඒ කියන්නේ CIK වෙන්න ලං වුණා. ඉතින් ප්ලෑන් කරලා තිබුණේ ලස්සන ෂූට් එකක් කරන්න. ඒත් මේ හදිසියෙම මේ ෆලෝස්ලා එක පාටම වැඩි වෙන්න ගනිපු එකෙන් දවසින් මට ෂූට් එක ප්ලෑන් කරගන්න මලමු CIK ෂූට් එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම ගියා ඔන්න සැලොන් එකට ගිහිල්ලා සැලොන් එකේ අක්කා මගේ මේකප් එක මුහුණත් අහඩුව ලස්සන කරන්න පටන් ගත්තා. ඔන්න ඔය මුහුණත් අහඩුව ලස්සන කරන වෙලාව අතරතුරේ තමයි ඔයාලා මාව හරි ආදරෙන් ෆලෝ කළා. CIK උනේ. ඉතින් මේ වෙලාවේ සතුට වචන වලින් කියා ගන්න බෑ. ආයෙමත් ඔන්න ඒ සතුටත් අපි සෙලිබ්‍රේට් කරලා ෂූටියට ආයේ මේකප් කරන්න පටන් ගත්ත. මේකප් එක දාලා මගේ ෆයිනල් ලුක් එක මෙන්න මේ විදිහට තමයි ආවේ. මම ගියේ දේදුණු සැලොන් එකට, මොරවක දේදුණු සැලොන් එකට. ඉතින් අක්කා මාව හරි ලස්සනට හැඩ කරා. ඔන්න ඔය විදිහට අන්තිමට මාව ලස්සන කරේ මෙන්න මෙයා මෙහෙම තමයි. එයාට තෑන්ක්ස් කරලා අන්න ඒ විදිහට එයාට තෑන්ක්ස් කරලා අපි ගියා ෂූට් එක කරන ලොකේෂන් එකට. ඔන්න ඔතන ඉඳලා තියෙන ඉතින් පැය දෙකක් එකමාරක් විතර පුරාවට අපි ෂූට් එක කරපු හැටි ටික පිස්සු විකාර කර රෑ 10ක් පහුවෙලා අපි ඉතින් ෂූට් එක කරා. ඔය තියෙන්නේ මට මතක විදියට මේ වීඩියෝස් මම එඩිට් කරද්දි තමයි දන්නේ මේ වගේ වීඩියෝස් ටිකක් අරගෙන තියෙන්නේ කියලා. මගේ සහායක ඩැනී තමයි ওই වීඩියෝස් ටික අරගෙන තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට එක විදියට එක මොස්තර දාලා ෆයිනලි ෂූට් එක කරා. ඉතින් මේ වෙලාවේ හිටියේ හරිම බඩගින්නේ. එක විදියට කියන විදියට ෂූට් එක කරා. ඉතින් කියන්න මතකුණානේ ෆොටෝස් වලට මම තෝරගත්තේ මගේ ගොඩක් ෆොටෝ ෂූට් කරන්නේ සචීස් ඩයරි එකෙන්. ඉතින් එයාව තමයි මම ෆොටෝ ෂූට් එකට ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදියට තෝරගත්තේ. මොකද එයාත් එක්ක වැඩ කරන්න හරිම ලේසි. එයාගේ වැඩ ක්වොලිටි ෆ්‍රෙන්ඩ්ලි අපිට සපෝට් කරනවා අපේ ෂූට් එක ලස්සන කරගන්න සහ එයාගේ උපරිමයෙන් මෙයා වැඩේ කරලා ලස්සනට කරලා දෙනවා. ඉතින් මගේ බර්ත්ඩේ ෂූට්ස් ඒවා ඕනෙම ෂූට් එකක් කරනවා නම් මම එයාට තමයි කතා කරන්නේ. ඉතින් ඒ තරමට එයා ෆ්‍රෙන්ඩ්ලි ලස්සනට වැඩේ කරලා දෙනවා. ඉතින් මගේ CIK ෂූට් එකත් එයාටම තමයි බාර දුන්නේ. බලන්නකෝ වීඩියෝ එක අන්තිමට මම ෆොටෝස් ටික ඇඩ් කරලා තියෙනවා කොහොමද වැඩේ කියලා බලන්න. ඉතින් ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම් බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ ෆොටෝස් ටික ලස්සනද කියලා. මම නේල්ස් වගේක් දැම්මනේ. ඒක නිසා මට මුකුත් කරගන්න බැරි වුණා. ඔය ඉන්නේ මගේ සහායක ඩැනි. සහායක ඩැනි තමයි ඉතින් ওই විදියට මගේ කොණ්ඩේ හදන්නේ. මම එයාට හරි ආදරෙයි. එයා තමයි ඉතින් උදේ ඉඳලා හවස වෙනකම් මගේ වැඩවලට මට හරියටම සපෝට් කරන්නේ. ලොකුවටම සපෝට් කරන්නේ. මට ගොඩාක් උදව් කරන්නේ. ඉතින් එයා ගිව්දවත් ඇතුව ඔන්න ඔය විදියට ෂූට් එක කරගෙන ගියා. ඉතින් මගේ මේ කචේ ඔයාලට තව චූටි කියන්න තියෙන්නේ කාගෙන උත්සාහන දැන් අක්කා කියන මොකද්ද කියන්න තියෙන්නේ කියලා. මට දැන් ඇත්ති මට දැන් හති දැන් වෙලාව කීයද? රෑ 10ක් පහු වෙලානේ. 11:38. 12ටත් කිට්ටුයි. ප්ලෑන් කරපු නැති ෂූට් එකක්. අපි හිතුවේ නෑ මේ ටයිම් එකට මේ මෙහෙම ෂූට් එකක් කරන්න වෙයි කියලා. හිතුවත් නැති ඉක්මනටම CIK වුණා. ඉතින් මෙච්චර කල් මාව ෆලෝ කරලා ලයික් කරලා කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි ආදරේ thank you. දැන් මහන්සි කන්න ඕන උදේ ඉඳලා කාලා උදේට කාපු ගමන් තාම කාලා නැහැ. බඩගිනි දැන් කොහෙන්ද කාලා ගෙදර ගිහින් නිදා ගන්න. මහන්සි. බඩගිනි කන්න කොහොමද තරම් දෙනා? මොකද කියන්නේ? එළගිරි. 9ට කාලා නිදා ගන්න නැතුව මාත් එක්ක ෂූට් කරන්න ඇවිල්ලා මොකද කියන්න තියෙන්නේ? සතුටුයි ජයෙන් වේ. thank you. සුප්‍රියක් දෙන්න යන්නේ. 6:00ට වැඩ ඔෆ් වෙලා ගෙදර යන්න නැතුව මාත් එක්ක ෂූට් වලට ඇවිල්ලා ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? දැන් මගෙන් ඇහුවනේ මොකද කියන්න තියෙන්නේ කියලා. පුදුනා දැන් බඩගිනි. එච්චරයි මතක් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට රැට කාලා බර්ත්ඩේ ෂූට් එකත් ඉවර වෙලා එද්දී මෙන්න මේ යාළුවාත් අපිට මගදී හම්බුණා. ඉතින් දැන් තියෙන්නේ ලස්සන ෆොටෝස් ටික. ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මාව ෆලෝ කරපු, ලයික් කරපු, කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ආදරේ, ගොඩක් ස්තුතියි.